සිංහල සිනමාවේ සදාතනික තාරුණ්‍යයට හිමිකම් කියන ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක විවාහ වෙලා කියන කතාබහක් පසුගිය දවස්වල පැතිරෙන්න පටන් ගත්තා. කොණ්ඩේ අනේකට හොඳම විසඳුම විස්කම් ඉන්ටෙන්ස් හෙයා සීරම් රජයේ අනුමැතිය සහිතයි. ඒ වෙනින් කවුරුත් එක්ක නෙවෙයි ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ජානකී විජේරත්න සමග කලක් අතිශය ජනප්‍රියතලයේ සිටි ඇය මේ වෙද්දි චිත්‍රපට නිෂ්පාදිකාවක්. ඉතින් කලාවේ මේ අපූර්ව හමුව විවාහයක් දක්වා දුරදිග ගොස් ඇති බවට වන කසුකුසුව ඇත්තක්. සනත් ජානකීවල නිතර ප්‍රසිද්ධිය දෙන්නත් එක්ක පෙනී සිටීම නිසාම ඔවුන්ට ආදරය කරන කවුරුත් කතා කරන්න ගත්තා මේ දෙන්න පෙම්වතුන් කියලා. නමුත් ඔවුන් විවාහ වෙලා කියලා නම් බහුතරයක් දැනන් උන්නේ නැහැ. ඒ ගැන විශේෂ ප්‍රසිද්ධියක් ලබා දෙන්නත් සනත් ජානකීවල කටයුතු කළේ නැහැ. ඔන්න මේ වෙද්දි නම් දෙන්න නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා මීට මාස 6කට පමණ ඒ දෙන්න විවාහ වුණු බව. ඒ වගේම ඒ ආදර කතාව පටන් ගත්තේ කොහොමද කියලාත් ඔවුන් කියලා තිබුණා. මේ ඒ ගැන ජානකී කියපු කතාව. අපි දෙන්න නීතියෙන් විවාහ වෙලා ඉන්නේ. කිසිම කෙනෙකුට කරදරයක් නොවි අපි දෙන්න සතුටින් ඉන්නවා. මම හිතන්නේ නෑ අපි විවාහ වෙච්ච එකෙන් කාටවත් අසාධාරණයක් කරදරයක් වුණා කියලා. අපි විවාහ වෙලා මාස 6ක් විතර වෙනවා. වෙඩින් එකක් ගත්තේ නැහැ. ලෝකෙට පේන්න එහෙම කරන්න ඕනි නෑ කියලා අපි දෙන්න හිතුවා. මේ විදිහට දෙන්නගේ ආදර කතාව පටන් අරන් තිබුණේ රාණි සිනමාපටේ වැඩ කටයුතුත් එක්කලු. ඒ ගැන සනත් ගුණතිලක කිව්වේ මෙහෙම කතාවක්. හැබැයිම දන්නවා ඉතින් මගේ ජීවිතයේ යම් යම් අවස්ථාවලදී යම් සම්බන්ධතා තිබුණා. අද වෙනකල් කිසිම මොහොතක ඒ සම්බන්ධතාවලදී මාත් එක්ක සම්බන්ධ වුණු පාර්ශ්වයන්ව හෙලා දැකලා නැහැ. මම ඔවුන්ට අපහාස කළත් නැහැ. නමුත් යම් අවස්ථාවක සත්‍ය පැවසීමේදී එයට යම් ආකාරයක හිත වේදනාවක් ඇති වෙන්න ඇති. මෙතනදී සිද්ධ වෙන්නේ කාලාන්තරයක් තිස්සේ තිබ්බ සම්බන්ධතාවයක් නෙවෙයි. අපි රාණි චිත්‍රපටයේ වැඩ කටයුතු කරලා ඒ චිත්‍රපටයේ මහජන ප්‍රදර්ශනය සඳහා එළි දැක්වීමට යාමේදී චිත්‍රපටයේ ප්‍රවර්ධනයට උදව් කරන්න ගියාම තමයි අපි දෙන්න අතරේ අදහස් වල යම් ගැළපීම් තියෙනවා කියලා අපිට දැනෙන්නේ. ඒ දැනීම මත තමයි ඒ හැඟීම ඇති වෙලා ඊට පස්සේ ඊටාම ඉක්මනින් තීරණයක් ගන්නෙ. මොකද එහෙම නොවුණා නම් විශේෂයෙන්ම ඒ ආශ්‍රයයක් විදිහට පවත්වාගෙන ගියා නම් ඒක සමහර වෙලාවල් වලදී යම් ආකාරයකින් ජානකීගේ පාර්ශ්වයට අගතියක් වෙන්න තිබුණා. කතාවක් වගේ වෙන්න තිබුණා. අදටත් අවලාද කියනවා. එහෙම කියන්නේ අපිට වඩා ගව් ගානක් පිටිපස්සෙන් ඉන්න අය මිසක් අපිට සම කරන්න පුළුවන් අය නෙවෙයිනේ. මට ඇය ගැන දැනුණු දේ, ඇයට මා ගැන දැනුණු දේ සමීප සම්බන්ධතාවයක් ඇති වෙලා ඒක විවාහයකින් කෙලවර වෙන්න තරම් සුදුසුයි කියලා අපි දෙන්නම තීරණය කළා. ඒ නිසා අපි නිශ්ශබ්දව දැන් මාස 6-7කට කලින් විවාහ වෙනවා. අපිට සුබ පැතුම් රාශියක් එනවා. යම් ආකාරයක විශ්මයකුත් ඇති. මේ වගේ තීරණයක් මේ මිනිස්සයා ගත්තේ ඇයි කියන එක ගැන. එක්තරා විදිහකට ඉතින් මට මගේ රාජකාරි වලටත් ඊටාම විශාල රුකුලක් ඇයගෙන් ලැබෙනවා. ඒකත් මට විශාල ආශිර්වාදයක් නේ. ඒ නිසා මං හිතනවා මට යම්කිසි ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. අපි දෙන්න හරිනම් ඒ හොඳටම ඇති.